රාමදාන් ඔයාලට මේ පේන තියෙන්නේ හම්බන්තොට ධර්මගබිර ජුම්මා මස්ජිදය. එතකොට අද ඇවිල්ලා නෝම්බි 27 මුස්ලිම් අයගේ රාමසාන උපවාස නෝම්බි 30ක් තියෙනවනේ. ඒකෙන් 27 වෙනි නෝම්බි එක තමයි අද දවසේ අපි මේ අල්ලන්න යන්නේ. ඉතින් ඒක ඇවිල්ලා මුස්ලිම් අයට විශේෂ නෝම්බියක් තමයි 27 නෝම්බිය කියන්නේ. එහෙනම් අද මම ඔයාලව අපේ පල්ලිය ඇතුළට ගෙනියන්නවා. මේ තමයි ධර්මගබිර ජුම්මා මස්ජිදේ ඇතුළත. ඉතින් ඇතුළත මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ ලස්සන ඔයාලත් දකින්න ඕනේ. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. හම්බන්තොට ධර්මගබිර ජුම්මා මස්ජිදයයි එතකොට හම්බන්තොට නිම්බාරාම පන්සලයි එකම එක තාප්පෙන් වෙන් වෙලා තියෙන කියලා කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි හම්බන්තොට කදිරේසන් කෝවිලත් මේ මුස්ලිම් පල්ලිය. ඒ කියන්නේ ධර්මගබිර ජුම්මා මස්ජිදයට ඉස්සරහම තමයි මේ කදිරේසන් කෝවිලත් තියෙන්නේ. ඒකකොට බලන්නම මේකෙන්ම තීරණවනේ අපේ ගමේ සංගීතය කොහොමද කියලා. මේ තමයි මගේ පල්ලිය ඇතුළත. නිකන් මාලිගාවක් වගේ නේද? ඔන්න ඉතින් පල්ලියට ආපු කොල්ල ටිකත් එකතු කරගෙන පල්ලි 27 වෙනිදාට එනවා කට්ටිය. ඉතින් එයාලට මේ කෑම ලෑස්ති කරනවා අපි. මෙහෙම තමයි කෑම ලෑස්ති කරන්නේ. ඒ වගේම මේ බීමත් අපි ලෑස්ති කරනවා ඒ එන කට්ටියට දෙන්න. ඔන්න ඉතින් 27 වෙනිදාට අපේ පල්ලිය තනිකරම හිටියේ කොල්ල ටිකක්. ඉතින් බෑකප් එකට අපේ පරණ අයත් ඇවිල්ලා හිටියා. එයාලගේ උදව් නැතුව නම් මේක කොහොමත්ම කරන්න බෑ. ඒ වගේම කියනවනේ මේක වෙල මම කරන දෙයක් නෙමෙයි. පල්ලියයි තරුණ කොල්ලෝ ඔක්කොම එකතු වෙලා කරන දෙයක් සල්ලි එකතු කරගෙන. أتقبله الناس لست أقلده إلا بما ඔන්න අපිත් පළුවටයක් බොනවා. තමයි ගන්නේ සමුද්‍රය ගන්න. දෙවි ඉස්සරහනම් පල්ලි නම නේ. යත කියන්නේ अपने ना ना एक मिनट का चेक कर दो මෙතනින් මේක ඉවර නෑ. ලොක් කෑම එකක් දෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඉස්සරහට දානවා. රැඳී සිටින්න.